Welcome to the Brain Spark SL YouTube channel. ඉතින් අද වීඩියෝ එකකින් මම බලාපොරොත්තු වෙන්නේ ඔයාලට එක්සෑම්ස් වලදී ගොඩාක් වැදගත් වෙන ටිප් එකක් ගැන කතා කරන්න. මේක එක්සෑම් ටිප් එකක්. ඒ වගේම මේක සයිකොලොජිකලි ප්‍රූව් කරපු එක තියරි එකක්. ඉතින් මේ තියරි එක ගොඩාක් අය දන්නේ නැහැ. ඒ නිසා එක්සෑම් වලට ගියාම අපි නොදැනුවත්වම කරන වැරදි ගොඩක් තියෙනවා. ඉතින් අපි එක්සෑම්ස් වලට ප්‍රිපෙයාර් වෙද්දී අපි ලෑස්ති වෙද්දී මුලින්ම මෙන්න මේ දේවල් ටික දැනගෙන ගියොත් එහෙම ඒක ගොඩාක් වැදගත් වේවි කියලා හිතලා තමයි මම මේ වීඩියෝ එක ඔයාලට කරන්න හිතුවේ. මේක වීඩියෝ එක බලන්න. මොකද මේ වීඩියෝ එක ඔයාලා පාඩම් කරනවා වගේම ගොඩක් වැදගත් වේවි. මොකද අපි පාඩම් කරන හැමදේම එක්සෑම්ස් වලදී අපිට ලියා ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයකදී වැදගත් වෙන එක්සෑම් ටිප් එකක් ගැන තමයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. වීඩියෝ එක ඉවර වෙනකල් වීඩියෝ එකත් එක්ක රැඳී ඉන්න. ඔයාලට එක්සෑම් වලදී හයි මාක්ස් ස්කෝර් කරන්න නම් මෙන්න මේ වගේ වැදගත් එක්සෑම් ටිප්ස් ගොඩක් වැදගත් වේවි ඉදිරියට. ඔයාලත් හොඳට කල්පනා කරලා බලන්න ඔයාලා එක්සෑම් එකකදී ඒ කියන්නේ MCQ පේපර් එකේදී කියන්නේ බහුවර්ණ පේපර් එකක් අතර ගත්තාම ඔයාලා දන්නේ නැති ප්‍රශ්නයකට උත්තර දෙන්න යද්දී ගොඩක් වෙලාවට වෙලා ඇති මේ දේවල් ගොඩක් අයට මේ ඔයාලා එක්සෑම් එකේදී දැන් මේ උත්තරේ අපිට උත්තර 4ක් දෙනවා පේපර් එකේ. මේ උත්තර 4න් ඔයාලට එක උත්තරයක් මුලින්ම ඔයාගේ ඔළුවට එනවා. සහ ඒක හරියද කියලා ඔයාලට හිතෙනවා. ඒ වුණාට ඔයා එතනදී ඒක ෂුවර් නැහැ. මේක වෙන්න බැරි වෙන්නත් පුළුවන් කියලා ඒ වගේ හේතු හිතලා ඔයාලා ඒ සෙක්ෂන් එක අතෑරලා හරි නැත්නම් පස්සේ කරනවා හරි කියලා ඊළඟ උත්තරේට ගිහිල්ලා ආපහු ඒ ප්‍රශ්නෙට එන වෙලාවල් තියෙනවා. ඒ වුණාට ඔයාලට හිතන වැඩි කළා ඔයාලා දෙවෙනි පාර ඇවිල්ලා බලලා මේ හිතලා ආය අන්තිම මොහොතේ හරි අර එක්සෑම් අන්තිම මොහොතේ හරි MCQ ටික මේ ටික කරගෙන යද්දී රැන්ඩම්ලි ඔයාලා හිතන එකක් ගහලා එනවා. ඒ වුණාට ඔයාලා ගෙදර ඇවිල්ලා ඕන්න සර්ච් කරලා හරි එන ගමන් හරි ඔයාලා සර්ච් කරද්දී ඔයාලට දැනිලා ඇති ඔයාලට අර මුලින්ම හිතට ආපු උත්තරය හරි කියලා. ඒක ගොඩාක් අයට එක්ස්පීරියන්ස් කරලා ඇති කියලා මම හිතනවා. ඔයාලත් එක්ස්පීරියන්ස් කරලා තියෙනවා නම් ඇත්තටම කමෙන්ට් එකක් දාන්න. මමත් ඒ දේ එක්සෑම් වලදී ගොඩාක් මට සිද්ධ වෙච්ච දෙයක්. ඒකට හේතුව තමයි ඒක අර නිවැරදි උත්තරේ අපේ මයින්ඩ් එකට අපේ මනසින් අපිට දෙනව නමුත් අපේ අර ගට් ෆීලින් එක නැති නිසා අපි ඒක ෂුවර් කරන්නේ නැතුව ඒක අත්හැරලා ගිහිල්ලා අපි වෙන එකට ගහන උත්තරේ සිලෙක්ට් කරලා අපි එක්සෑම් එකේදී ඒක වෙන උත්තරයකට සිලෙක්ට් කරලා එන අවස්ථාවල් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේ ඕන තරම් ඔයාලා ඒ වගේ දේවල් වලට මුහුණ දීලා ඇති. දැන් අවුරුදු 13ක් අපි ඉස්කෝලේ ගිහින් තියෙනවා. ඉස්කෝලේදීත් අපිට ඒ වගේ දේවල් වෙලා තියෙනවා. ඊට පස්සේ යුනිවර්සිටි ගිහින් තියෙනවා නම් ඒ වගේදීත් අපිට මේ වගේ ප්‍රශ්න වලදී අපිට මේ වගේ සිද්ධීන් වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම මෙහෙම ගවර්න්මන්ට් එක්සෑම් දීලා එක්සෑම් වලට ෆේස් කරද්දී ඔයාලට ඒ දේ වෙලා ඇති කියලා මම හිතනවා. ඉතින් ඒකට එක තියරි එකක් තියෙනවා. එක සයිකොලොජිකලි ප්‍රූව් කරපු තියරි එකක් තියෙනවා. අර අපේ මනසට ඒ එන පළවෙනි පිළිතුර නිවැරදි වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි කියලා. නමුත් ඒක ගොඩාක් අය දන්නේ නැහැ. ඒ නිසා තමයි මම අද වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒ ගැන කතා කරන්න. ඒක සයිකොලොජිකලි ප්‍රූව් වෙන දෙයක් නිසා මම හිතුවා ඒක ඔයාලත් එක්ක කතා කරලා බෙදා ගන්න ඕනේ කියලා. මොකද ඒක ගොඩක් වැදගත් වෙනවා එක්සෑම් එකකට ෆේස් කරද්දී. විද්‍යාත්මකව පවා පරීක්ෂා කරලා තියෙන එක කන්සෙප්ට් එකක් කියලා. ඒ කන්සෙප්ට් එක අපේ සයින්ටිස්ට්ලා ගොඩක් අය ඒක රිසර්ච් කරලා මේක තියරි එකක් විදිහට දැන් පිළි අරගෙන තියෙනවා. මෙන්න මේ තියරි එක තමයි ෆර්ස්ට් ඉන්ස්ටින්ක්ට් තියරි කියන්නේ. ඉතින් මේ තියරි එක ගොඩක් රිසර්ච් වලින් තමයි හොයාගෙන තියෙන්නේ. එතනදී යාළුවා තේරුම් ගන්න තියෙනවා පළවෙනි උත්තරය අපේ ඔළුවට එන පළවෙනි උත්තරය අපි සිලෙක්ට් කරලා නැවත අපි වෙනස් කරනවනේ. මේක නෙමෙයි වෙන්නේ නැති මේක නෙමෙයි වෙන්නේ නැති කියලා අපි හිතට එක වෙනස් කරනවා. එනේ වෙනස් කරන උත්තර වලින් 60% විතර වැරදි වෙලා තියෙනවා කියන එක මේ රිසර්ච් වලින් ඔප්පු වෙලා තියෙනවා. එතකොට ඔයාලට තේරෙනවා ඇති ඔයාලගේ ඔළුවට එන පළවෙනි උත්තරය නිවැරදි වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩාක් වැඩි. දෙවෙනියට ඔයා ගහන උත්තරය ගොඩක් වෙලාවට වරදින්න තියෙන ඉඩකඩ වැඩි. ඒකට හේතුව තමයි මෙන්න මේ තියරි එක. නමුත් ඔයාට මේක ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ ඔයා ඒ ප්‍රශ්නයට ඇත්තටම හරියටම උත්තරය දන්නේ නැත්නම් විතරයි. නැත්නම් ඔබ ඒකට හරියටම උත්තරය දන්නවා නම් ඉතින් ආයෙ ඔයාට ඒකේ විශ්වාසයක් තියෙනවා නම් ආයෙ උත්තරය දන්නවා කියලා.
උතනින් එහාට ඔයා හිතන්න යන්න එපා. ඔයා දන්න උත්තරේ නිවැරදි උත්තරේ විදියට තෝරලා එන්න. නමුත් මම මේ කියන්නේ ඔයාට ෂුවර් නැති ප්‍රශ්නයකට මුහුණ දෙද්දී ඔයාට කරන්න පුළුවන් එක එක්සෑම් ටිප් එකක් ගැන තමයි මෙතන මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. එතකොට ඔයාලට තේරෙනවා ඇති මේක සයිකොලොජිකලිත් අපිට එක ප්‍රූව් කරලා තියෙන දෙයක් කියලා. එතකොට අපිට විශ්වාස කරන්න පුළුවන් අපේ ඔළුවට එන අපේ මනසින් එන පළවෙනි උත්තරය නිවැරදි වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩාක් වැඩි කියලා. ඉතින් මෙන්න මේ තියරි එකට හේතුව තමයි අපේ පළවෙනි පාර අපේ මනස අපේ ඔළුවට එන තෝට් එක. කියන්නේ එන අදහසේ එන උත්තරය එන කරුණ තමයි කියන්නේ අපේ සබ්කොන්ෂියස් මෙමරි එකෙන් තමයි මෙන්න මේක දෙන්නේ. කියන්නේ අපේ කියන්නේ නොලෙජ් එකක් තියෙන අපි මේ ප්‍රශ්නේ කවදාවත් දැකලා නැති වෙන්නත් පුළුවන්. නමුත් අපිට ඒක අපේ මනසින් අපිට දෙන පණිවිඩයක් වගේ. ඒක අපිට කියන්නේ ඒක නිවැරදි වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩි. ඒකට හේතුවක් තියෙනවා මේක මේ සයිකොලොජිකලි ප්‍රූව් කරපු දෙයක් නිසා. ඉතින් ඒ නිසා මම කියන්නේ ඔයාලට දැන් ඔප්ෂන්ස් 4ක් තියෙනවානේ. ඔප්ෂන් 4න් ඔයාලට අර එකපාරම තේරෙන සහ ඔයාලට පේන ඔළුවට එන මේක වෙන්නදී හරි උත්තරේ කියන එක ඔයා සිලෙක්ට් කරලා આવුත් ඒක හරියන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩි. ඒ නිසා මෙන්න මේ ටිප්ස් ටික ඔයාලා පුළුවන් නම් ෆලෝ කරන්න. මුලින්ම අපි එන උත්තරේ ඔයාලා පුළුවන් නම් ඔයාලා දැන් පැන්සලක් අරන් යනවා. එතකොට ඒ පැන්සලෙන් පොඩි මාක් එකක් පොඩියට එක්සෑම් පේපර් එකේම දාගන්න. ඊට පස්සේ ඔයාලට හරියටම හේතුවක් නැත්තම් සමහර වෙලාවට අපි පේපර් එකේ ඉතුරු ප්‍රශ්න ටික කරලා එනකොට ඔකට උත්තරේ මතක් වෙන්න ඉඩක් තියෙනවා. ඒ වගේ අවස්ථාවල් වෙන්න පුළුවන්. එහෙම නැතිව ඒ කියන්නේ ඔයාලට මතක් උනේම නැත්තම් ඔයාලට කරන්න තියෙන්නේ ඒ ආන්සර් එක වෙනස් නොකර ඔයාගේ මනසට ආපු ඒ උත්තරේ මත විශ්වාසය තියලා ඒක වෙන්නති හරි උත්තරේ කියන එක ඒ ගට් ෆීලින් එක ඔයාට ඒ විශ්වාසය ගොඩනගාගෙන ඒ උත්තරය ලියලා එන්න පුළුවන්. මොකද ඒක හරියන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩි. ඒක සාමාන්‍යයෙන් සයිකොලොජිකලි ප්‍රූව් කරපු දෙයක් නිසා. ඒ නිසා අනිවාර්යයෙන්ම මෙතනදී වැදගත් වෙන්නේ තමන්ව විශ්වාස කිරීම සහ ඒකේ කොන්ෆිඩන්ස් ලෙවල් එක ගොඩක් වැදගත්. අපි කියන්නේ ගට් ෆීලින් එක අපිට ඒ දැනෙන දේ අපි විශ්වාස කරන්න ඕනේ. එතන ඒක විශ්වාස කරන්න අපිට ලොකු කොන්ෆිඩන්ස් එකක් තියෙන්න ඕන. ඒ වගේම ඔයාලා වැදගත්ම කාරණාව තමයි කිසිම වෙලාවක ස්ට්‍රෙස් එකේ ප්‍රෙෂර් වෙලා ගොඩක් කියන්නේ පැනික් වෙලා කිසිම වෙලාවක එක්සෑම් එකට ගිහිල්ලා ලියන්න පටන් ගන්න එපා. මුලින්ම ඔයාගේ මනස රිලැක්ස් කරගන්න. ඔයාගේ මයින්ඩ් එක කාම් කරගෙන ඔයා මේ එක්සෑම් එකට ෆේස් කරන්න ස්ටාර්ට් කරන්න. මොකද ඒක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. අපි කොච්චර පාඩම් කරලා ගියත් අපි එතනදී පැනික් වෙලා ස්ට්‍රෙස් වෙලා එක්සෑම් එක පටන් ගත්තොත් එහෙම එතනදී අපිට ගොඩාක් ලොකු අවාසියක් තමයි සිද්ධ වෙන්නේ. මේ ගවර්න්මන්ට් එක්සෑම් වලදී ගොඩක්ම හේතුව කට්ටිය හැමෝම ස්ට්‍රක්චර් එකකට රෙඩි වෙලා යනවා. මෙන්න මේකෙන් මෙන්න මේවා ටිකේ එහෙම කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. මොකද අපි දන්නේ එක්සෑම් ඩිපාර්ට්මන්ට් වලින් මොන විදිහේ එක්සෑම් පේපර් එකක් අපිට එවයිද කියලා. ඒක ඇත්තටම දන්නේ ඒ අය විතරයි. ඒ නිසා අපි විශ්වාස කරගෙන යන්න ඕන මොන විදිහට ආවත් මම පුළුවන් විදිහට පුළුවන් උපරිම එක්සෑම් එකේ ලකුණු ගන්න පුළුවන් උපරිම මම ලියලා එනවා කියලා. නැත්නම් කිසිම වෙලාවක ස්ට්‍රක්චර් එකට අලයින් වෙලා නැත්නම් ස්ට්‍රක්චර් එක මෙන්න මේ විදිහට මේ ඉන්නේ කියලා හිතාගෙන කිසිම වෙලාවක යන්න එපා. මොකද එහෙම ගිහින් ඔයාලට සිද්ධ වෙන්නේ ඒ වගේ ස්ට්‍රක්චර් එකක් ආවේ නැත්නම් ඔයාලා එතනදී ස්ටක් වෙනවා, ස්ට්‍රෙස් වෙනවා. අනේ මම බලන් ගියපු විදියට නෙමෙයි මේවා ඇවිල්ලා තියෙන්නේ කියලා හිතනවා. එතකොටම ඔයාගේ මයින්ඩ් එක එතනදී ලොකුවට කඩාගෙන වැටෙනවා. එතකොට වෙන්නේ ඔයාලට එක්සෑම් එකේ ඔයාලා දන්න ටිකවත් හරියට ලියාගෙන ඉන්න බැරි වෙන එක තමයි. ඉතින් ඒ නිසා මම කියන්නේ මෙන්න මේ ටිප්ස් ටික කරනවා වගේම එක්සෑම් එකකට ෆේස් කරද්දී ඔයාලගේ මනස ගොඩාක් රිලැක්ස් කරගන්න. නැත්නම් මේ විදිහට ඔයාලට අර මුලින්ම එන උත්තරේ හරි උත්තරේ කියලා ගන්නත් බෑ. මොකද ඔයාගේ මනස හොඳටම කලබල වෙලා ඉවරයි. ඒක කාම් නැහැ. ඒක සංසුන් නැහැ. රිලැක්ස් නැහැ. ඒ නිසා ඔයාලට මෙන්න මේ විදිහට උත්තර සිලෙක්ට් කරගන්න පුළුවන් කියන එක මට කියන්න ඕනකම නිසා තමයි මම මේ වීඩියෝ එක හැදුවේ. ඉතින් මේ වීඩියෝ එක ඇත්තටම මේක සයිකොලොජිකලි ප්‍රූව් කරපු දෙයක් නිසා ඔයාලට මේක ඇප්ලයි කරලා බලන්න පුළුවන්. ඔයාලා හරියටම උත්තරේ දන්නේ නැති කියන්නේ ඔයාලට සැකයක් සහිත ප්‍රශ්න ඔයාලට හම්බුනොත් එහෙම ඔයාලා මෙන්න මේක ඇප්ලයි කරලා බලන්න. මට හිතෙනවා ඔයාලා ගොඩක් අයට මේක හරි යාවි. මොකද ඒක විද්‍යාත්මකව තහවුරු කරපු ඒ වගේම සයිකොලොජිකලි මේ පරීක්ෂණ බොහොමයක් කරලා හොයාගත්ත දෙයක්. මේක තියරි එකක් විදිහට, කන්සෙප්ට් එකක් විදිහට මේ විදිහට මිනිස්සු ලෝකෙට දීලා තියෙන්නේ ඒකේ යම්කිසි නිවැරදිභාවයක් තියෙන නිසා. මේ මගේ YouTube channel එක බලන හැමෝම එක්සෑම් එකට ප්‍රිපෙයාර් වෙන අය තමයි බලන්නේ. ඉතින් ඒක ගොඩාක් වැදගත් වෙයි කියලා හිතලා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඔයාලා
මේ වීඩියෝ එක බලනවා නම් ඔයාලගේ තව යාළුවෝ ඉන්නවා නම් එක්සෑම්ස් වලට රෙඩි වෙන එක්සෑම් වලට ෆේස් කරන්න බලාපොරොත්තු වෙන ඉන්න එයාලා එක්කත් මේ දැනුම ෂෙයා කරගන්න මේ වීඩියෝ එක ෂෙයා නොකලත් ඔයාලා එයාලත් එක්කත් මෙන්න මේ තියරි එක මේ කන්සෙප්ට් එක ගැන කතා කරන්න. එක්සෑම් එකට උදේ යන්න කලින් ඒ අය දැන් ඔයාලට එක්සෑම් එකට යනකොට උදේ වුණත් ඒ අයත් එක්කත් මෙන්න මේ දේ ගැන කතා කරන්න. එතකොට ඒ උදේ ඒ ඇතිවන කොන්ෆිඩන්ස් එක උනත් ඇති ඔයාලට එක ලකුණක් හරි ස්කෝර් කරගන්න වැඩිපුර ඔයාලා දන්න ප්‍රශ්න වලට අමතරව. ඉතින් ඒ නිසා මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වේවි කියලා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් කමෙන්ට් එකක් දාන්න. channel එක subscribe කරන්න. මොකද තව ඉදිරියට තියෙන exam වලට මම videos හදනවා GK IQ මේ වගේ අවශ්‍ය කරන සිංහල අදාළ videos මම හදනවා. ඉතින් channel එකත් එක්ක රැඳී ඉන්න මව සබස්ක්‍රයිබ් කරලා තියෙන හැමෝටම මේක අවස්ථාවක් කරගන්නවා. මම ස්තුති කරන්න. ඉතින් වගේ එක්සෑම් ටිප්ස් පාවිච්චි කරන්න බලන්න. එතකොට ඒ වගේ ඔයාලට ලැබෙන බෙනිෆිට් එක ගොඩක් වැඩි. එක්සෑම් වලදී ඔයාලට වැඩි ලකුණු ප්‍රමාණයක් ස්කෝර් කරගන්න පාස් වෙන්න විතරක් නෙමෙයි. මොකද පාස් වුණාට මදි අපි සිලෙක්ට් වෙන්නත් ඕන ඒ එක්සෑම් එකට ඒ ඉන්ටර්වියුස් වලට ෆේස් කරන්න. ඉතින් ඒකට වැදගත් වෙන දේවල් තමයි මම මේ channel එකකින් අමතරව කතා කරන්නේ. ගොඩක්ම කතා කරන්නේ අපිට අවශ්‍ය එක්සෑම් වලට අවශ්‍ය වෙන කරුණු තමයි කතා කරන්නේ. ඉතින් මේ වගේ වීඩියෝස් උනත් ඔයාලට වැදගත් වේවි කියලා හිතලා තමයි මම channel එක හරහා මේ වීඩියෝස් අරන් එන්නේ. එහෙනම් good luck හැමෝම එක්සෑම් දෙන හැමෝටම good luck.